நம்ம லைஃப்ல இதெல்லாம் மிக மிக முக்கியமோ 2040 වෙනකොට මේ ලෝකෙට මොනවා වෙලා තියෙයිද? அதெல்லாம் இன்ஷூர் பண்ற இந்த உலகத்துல இந்த லவ் இன்ஷூர் பண்றதுக்கு ஏதாவது வழி இருந்ததா? ஆனா අතීතය වර්තමානය විතරක් නෙමෙයි අනාගතයත් ඔබට අරගෙන එන අදත් සිනස්කෝ லவ் இன்சூரன்ஸ் கம்பெனி யார் கூட சேர்ந்தா நைஸ் யார் கூட சேர்ந்தா நாய்ஸ் நீ ஆப் கண்டுபிடிச்சு சொல்லு என்ன ஆப் ஆண்டவ மாதிரி වර්තමානයේ ඉඳලා අපිට දකින්න බැරි අනාගතය ගැන අපි හැම කාලෙදිම විවිධාකාර උපකල්පන ඉදිරිපත් කරනවා. ඉතින් මේ උපකල්පන හින්දාම තමයි ෆියුචරිස්ටික් චිත්‍රපට බිහි වෙන්නේ. ඉතින් අද අපි විශ්වාස කරන මේ ආදරය කියන හැඟීම 2040 දී මොන වගේ තැනක තියෙයිද? ඉතින් ඔන්න ඒ ගැන කියන අලුත්ම චිත්‍රපටය තමයි ලයික්. Hi Lo, this is White Boss Singh. நம்ம லைக்கோட வாய்ஸே அவர் தான் சார். லவ் இன்சூரன்ஸ் கம்பெனி உங்களை அன்புடன் வரவேற்கிறது. அவர் லைக்லேயே இல்லையா சார்? இல்லை சார், நான் அந்த பசுமை உலகத்துலேருந்து வரேன். ஓ யா அந்த ஸ்டூபிட் பிளேஸ்ல இருந்து வரீங்களா நீங்க? ලයික් කියලා කියන්නේ ලව් ඉන්ෂුරන්ස් කම්පැනි කියන එක. ඉතින් මේ චිත්‍රපටය 2026 අප්‍රේල් 10 වෙනිදාට තමයි තිරගත වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය රොමැන්ටික්, කොමඩි, සයන්ස් ෆික්ෂන් කියන කැටගරි සේරටම අයිති වෙනවා. இது பசுமை உலகம் அலைபேசி சமூக வலைத்தளங்களின் தாக்கத்தினால் நிம்மதி இழந்தோருக்காகவே உருவாக்கப்பட்ட தன்னார்வல சிறைச்சாலை. மூஞ்சூர் மாதிரி மூஞ்ச வச்சுக்கிறா, யார் மூஞ்ச பார்த்தும் பேச மாட்டேங்கிறா. நான் நோமோஃபோபிக் பொண்ணா அது நம்மளெல்லாம் நம்ம அப்பா அப்பா தானே வளர்த்துக்கிறாங்க. ஆனா அதுவே போன் தானே வளர்த்துச்சு. විග්නේෂ් ශිවාන් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා දායක වෙන්නේ ක්‍රිතිෂ් ෂෙට්ටි සහ ප්‍රදීප් රංගනාත්. தீமா எனக்கு உன்னை எப்பவுமே ஹாப்பியாக பார்த்துட்டே இருக்கும். அதுக்காக என்ன வேணா பண்ணுவேன். breakup මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරුණොත් මේ චිත්‍රපටය අපිට පෙන්වන්නේ 2040 කියන අවුරුද්ද. ඉතින් ඔන්න 2040 අවුරුද්ද වෙනකොට මේ ලෝකේ ගොඩාක් වෙනස් වෙලා. තාක්ෂණය අතින් ගොඩාක් දියුණු තැනක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි හැමදේම ඩිජිටල්කරණය වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මේ කාලය වෙනකොට ආදරය කියන එක විශ්වාස කරන්නේ නැහැ. මොකද ආදරය කියන එකේ පර්ෆෙක්ට් කියලා දෙයක් මිනිස්සු හොයන්න පටන් ගන්නවා. like කියලා පෙරියුවාස් ඉතින් මේ විදිහට දෙන්නෙක් අතර එකපාර ඇතිවෙන ආදරයක් විශ්වාස කරන්නේ නැති කාලෙක තමන්ගේ රිලේෂන්ෂිප් එක හරියනවද නැද්ද කියන එක බලන්නේ ඇප් එකකින්. அவன் என்ன கதர்னாலும் வைபாஸும் தீமாவும் சேர்றவே கூடாது. What bro? Very wrong bro. எனக்கு தெரியும்டா உனக்கு நான் தான் கரெக்ட்னு. ඉතින් ඔන්න මේ කාලෙදී මේ සිස්ටම් එකෙන් කරන්නේ මේ ආදරය කරන දෙන්න අතර තියෙන ඩේටා ඇනලයිස් කරලා මේ දෙන්නගේ රිලේෂන්ෂිප් එක ඉස්සරහට තියනවද නැත්නම් නැති වෙනවද කියන එක කලින්ම පුරෝකතනය කරන එක. முதல்ல ஒன்று தூக்குறேன். நீ ஒன்னா பிராக்டிஸ் பண்ணி ஒரு நாள் என்ன இப்படி தூக்கிடலாம். ஆனா தீமா கிட்ட இருந்து என்ன தூக்கவே முடியாது. ஜாலி பிரபு. எங்க அண்ணனை தொடணும்னா என்ன தாண்டி தண்டா தொடணும். இந்த லவ் மட்டும் இருந்தா பத்தாது வாஸ். හැබැයි ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වාසු නම් මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඔහු තාමත් පැරණි ආදරය ගැන විශ්වාසයෙන් තමයි ඉන්නේ. මේ අතර ඔහුට ඔහුගේ ආදරය හම්බ වෙනවා. ඒ තමයි දීමා කියන ගෑනු ළමයා. හැබැයි ඉතින් ඔන්න සිස්ටම් එකෙන් නම් කියන්නේ වාසුගේ දීමගේ ආදරයට වැඩි ආයුෂ නැහැ කියලා. இரு விட்டு வேணான விட்டு போலாம்ல வாஸ். போயிடு. நான் முதல்ல வந்து ஜாதியில ஒத்துக்கல, ஜாதகத்துல ஒத்துக்கல, வீட்டுல ஒத்துக்கல, நாட்டுல ஒத்துக்கல, ஊர்ல ஒத்துக்கல, தெருவுல ஒத்துக்கல, அப்பா ஒத்துக்கல, ஆத்தா ஒத்துக்கலன்னு சொல்லியிருந்தீங்க. இப்ப என்ன ஆப் ஒத்துக்கலன்னு சொல்லி பிரேக்கப் பண்றீங்களா? இந்த டிசைன் யோசிப்பீங்களா எப்படி பிரேக்கப் பண்ணலான்னு? வாத்தா ඉතින් මේ සිස්ටම් එකේ රිසල්ට් එක දකින දීමා වාසුව දාලා යයිද? තාක්ෂණයට පුළුවන්ද ආදරය ගැන තීරණ ගන්න? ආදරය කියලා කියන්නේ දැනෙන දෙයක්ද? එහෙමත් නැත්නම් ගණනය කරන්න ඕන දෙයක්ද? මේ හැම දෙයකටම උත්තර ලයිව් ෆිල්ම් එකේ තියෙනවා. இதோட வேலையை எந்த ஒரு ஆப்பாலையும் பண்ண முடியாதுன்னு நான் இந்த உலகத்துக்கு ப்ரூவ் பண்ணி காட்டுறேன். இது உனக்கு கரெக்ட்லடா தம்பி. இந்த ஒரு ஸ்கொயர் ஃபீட்டு கரெக்டாக இருந்தா சுற்றி இருக்கிற மொத்த ஏரியாவும் கரெக்டாக தான் இருக்கும். මයිකල් ජැක්සන් ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? You're strong.
You're beautiful. පොප් සංගීතයේ රජු මයිකල් ජැක්සන් සංගීත ලෝකයේ උඩයටිකුරු කරමින් ලක්ෂ ගානක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත මයිකල් ජැක්සන් ගැන නොදන්න කෙනෙක් නැහැ. හැබැයි ඉතින් සමහර චරිත එළියට පේන තරම්ම ඇතුළෙන් සුන්දර නැති වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි 2026 රිලීස් වෙන නියමිත අලුත්ම චිත්‍රපටය මයිකල්. Oh, y'all loser. Y'all want to work in a steel mill like me for the rest of your days? No, sir. Yeah, because I sure as hell don't. Y'all willing to fight for it? Yes, sir. I need to hear you a little louder. Y'all willing to fight for it? Yes, sir. මයිකල් චිත්‍රපටය රිලීස් වෙන නියමිත වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ. ඒ වගේම තමයි ඇන්ටොයින් ෆ්‍රොක්ටා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය මියුසිකල් බයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක්. Ready whenever you are, Michael. You know what I'm after? You want to be the biggest star in the world? අපි ගොඩාක් ආදරය කරන ලෝකයේ ප්‍රසිද්ධ චරිත අපි වගේම සාමාන්‍ය මිනිස්සයෝ. ඉතින් ඒ හින්දා එයාලටත් දුක, සතුට, ආදරය, තනිකම, වේදනාව මේ හැඟීම් අපිට වගේම දැනෙනවා. Because the Jackson family is the brand. That's our Coca-Cola. And we need to start selling. So, I'm planning an international tour. This is just the beginning. ඉතින් ඔන්න මේ චිත්‍රපටයේ මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව වගේම ඔහුගේ ජීවිතේ හරිම ඉමෝෂනල් තැන් ගොඩාක් ලස්සනට විස්තර කරලා තියෙනවා. අපිට මේ චිත්‍රපටයේ හරිම සුවිශේෂී දෙයක් බලා ගන්නට පුළුවන්. ඒ තමයි මේ චිත්‍රපටයේ මයිකල් ජැක්සන් රඟපාන නළුවා හරියටම පෙනුමෙන් මයිකල් ජැක්සන් වගේමයි. ඒකට හේතුව තමයි මයිකල් ජැක්සන්ගේ චරිතයට අරගෙන තියෙන්නේ ජාෆර් ජැක්සන්. ජාෆර් ජැක්සන් කියලා කියන්නේ මයිකල් ජැක්සන්ගේම ඥාති පුත්‍රයෙක්. ඉතින් ඒ වගේම තමයි ජාෆර් ජැක්සන් කියලා කියන්නේ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, ඒ වගේම නර්තන ශිල්පියෙක්. I love my family, but I just want to do my own thing. Just have all these ideas in my head. Just gotta get them out. ඉතින් ඔන්න මේ චිත්‍රපටය පටන් ගන්නෙම මයිකල් ජැක්සන්ගේ ළමා කාලයෙන්. ඉතින් මයිකල් ජැක්සන් කොයි විදිහටද තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරේ, ඒ වගේම ලෝකය කොහොමද ඔහුව හඳුනගත්තේ, මෙන්න මේ දේවල් වලින් කතාව ආරම්භ වෙනවා. ඒ විතරක් නෙමෙයි මයිකල් ජැක්සන් ළමා කාලයේදී මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දුන්නේ කියලා මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. And do it, Michael. Not a little boy anymore. Michael, I knew you were different. මයිකල් ජැක්සන් ඔහුගේ ළමා කාලයේදීත් පෞල් ප්‍රශ්න වගේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඒ වගේම තමයි ඔහු සාර්ථකත්වයේ ඉහළටම ගියාට පස්සෙත් දුක, තනිකම, පීඩනය, මේ වගේම සෞඛ්‍ය ප්‍රශ්න, මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. I believe music could change the world. ඉතින් මයිකල් ජැක්සන්ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන මේ චිත්‍රපටය 2026 දී බලන්න ඕනේ චිත්‍රපටයක්. Spread love, joy, and peace. That is what I want the world to feel. Magic. අදත් රොෂි ඉන්නවා අපිට අලුත්ම කතාවක් කියන්න බලාගෙන. මේ සිනස්කෝප් වෙනුවෙන් ෆිල්ම් සිටි. ලෝක සිනමා ඉතිහාසය වෙනස් කරමින් නිර්මාණය වෙන දැවන්තම චිත්‍රපටයක් ගැන තමයි මම අද ෆිල්ම් සිටි සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ. මේ තමයි බොලිවුඩය විසින් නිර්මාණය කරන රාමායන. නිතේෂ් තිවාර් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. එයා තමයි දංගල් වගේ සුපිරි චිත්‍රපටයක් නිර්මාණය කරේ. මේ චිත්‍රපටය ගැන හැමෝම කතා වෙන්න ලොකු හේතුවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන බජට් එක. මේ චිත්‍රපටයේ බජට් එක ඉන්දියානු රුපියල් කෝටි 4000ක් වෙනවා. මේ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් තමයි දකුණු ඉන්දියානු නළු නිලියන් වගේම උතුරු ඉන්දියානු නළු නිලියන් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් වල රන්බීර් කපූර්,
රාමා ලෙස රංගනයෙන් දායක වෙනවා. රාමාගේ චරිතය ඉතාමත් ශාන්ත විදිහට දකින්න ලැබෙනවා. සායි පල්ලවී සීතා දේවිය ලෙස රංගනයෙන් දායක වෙනවා. ඇයගේ ස්වභාවික රූමත් බව සහ රංගන කුසලතාවය චරිතයට නව ජීවියක් එක් කරයි කියලා සිනමා විචාරකින් පවසනවා. දැන් මම කියන්න හදනේ ලංකාවේ අපිට සුවිශේෂ වෙච්ච කාරණාවක් සම්බන්ධව. මේ චිත්‍රපටය අපිට ගොඩක් සමීප වෙන්නේ රාවණා රජුගේ චරිතය නිසයි. ඉතින් මේ රාවණා රජුගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ KGF චිත්‍රපටය හරහා අපි හැමෝගෙම ආදරය දිනාගත්තු යෂ්. ඉතින් මම විශ්වාස කරනවා රාවණා රජුගේ චරිතයට අවශ්‍ය ගාම්භීරත්වය ඒ පෞරුෂත්වය යශ්ගෙන් ලැබේවි කියලා. හනුමාන්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සනී ඩියෝල්. ඉතින් ඔයදන්නවද මේ චිත්‍රපටයේ තාක්ෂණික පැත්ත හොලිවුඩ් චිත්‍රපටයකට සමාන කරන්න පුළුවන් විදිහටම තියෙනවා කියලා. මේ චිත්‍රපටයට සංගීතය ලබා දීලා තියෙනවා හොලිවුඩේ ජනප්‍රියම සංගීත නිර්මාණකරුවෙකු වෙන හෑන්ස් සිමර්. ඒ වගේම තවත් විශේෂ කෙනෙක් මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ ජනප්‍රියම සංගීත නිර්මාණ ශිල්පී AR රහමාන්. ඔන්න ඒ නිසාම මේ චිත්‍රපටය සිනමාලවලින් ගොඩක් විශේෂ වෙනවා. ඉතින් මේ වගේ කතාවකට VFX කරනවා කියන්නේ එහෙම නැත්තම් දෘශ්‍ය ප්‍රයෝග කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් සහ ඩූන් වගේ සුපිරි චිත්‍රපටිවලට දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කරපු DNEG සමාගම තමයි මේ චිත්‍රපටය වෙනුවෙන් VFX කටයුතු භාරව සිටින්නේ. ඔයාලට මතකනේ ගොඩක් කතා බහට ලක් වෙච්ච අදිපුරුෂ චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් විදිහට සිනමා ශ්‍රේෂ්ඨයේ හඳුන්වනවා. ඉතින් අදිපුරුෂ චිත්‍රපටයත් එක්ක මේ රාමායන චිත්‍රපටය සසඳනකොට නිතේෂ් තිවාරි අධ්‍යක්ෂකවරයා සෑහෙන ඉහළ ප්‍රමිතියකින් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා. ඇඳුම් නිර්මාණයන් සහ වස්තුල නිර්මාණයන් තුලින් ಭಾರತೀಯ ශිෂ්ටාචාරයේ ගැඹීරත්වය ඉහළ ප්‍රමිතියකින් පෙන්වලා දීලා තියෙනවා. රාමායනය කියන්නේ ලෝපුරා කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ගෞරවය සහ භක්තියට පත්වුණු කතාවක්. ඒ නිසා මේ කතාවේ මූලික හරයට හානියක් නොවෙන්න නවීන තාක්ෂණය යොදාගනිමින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීම අධ්‍යක්ෂකවරයාට තියෙන ලොකුම අභියෝගයක්. මේ චිත්‍රපටයේ කොටස් දෙකකින් නිකුත් වෙන්න නියමිතයි. පළවෙනි කොටස නිකුත් වෙන්නේ 2026 දීපවාලි වලට. ඒ වගේම දෙවැනි කොටස 2027 දිරගත කරන්න ඒගොල්ලෝ සූදානම් කරලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තම රාමායනය කියන්නේ චිත්‍රපටයක් විතරක්ම නෙමෙයි. ඉන්දියානු සිනමාව ලෝක මට්ටමට ගෙන යන දැවන්ත සංස්කෘතික සිනමා මෙහෙයුමක්. මේ චිත්‍රපටයේ තවත් විස්තර මම ඉදිරි සතිවලදී ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ලබන සතියේත් හම්බෙමු ෆිල්ම් සිටි සෙග්මන්ට් එකෙන්. මම රොෂ්. රංජන් රාමනායක අධ්‍යක්ෂණය කරන රංජන් රාමනායක රංගනයෙන් දායක වෙන OIC ගඩාෆි චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් පසුගිය දවසක පැවැත්වුණා. ටිකේම ලොකු සංවාදයක් ආවන්නේ මේ අපේම රටේ කතාවක් කරන්න රීමේක් කොපි කරන්න එපයි කියලා. ඉතින් එහින්දා මේ අපේ ලංකාවෙම හද කතාවක් තමයි කරේ මේ ෆිල්ම් එක. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා රසික ජනතාවට ඇවිල්ලා ෆිල්ම් එක බලන්න කියලා. ස්ත්‍රී දූෂණ ළමා ප්‍රචාර ආයිව ගාන්න ඇවතුවා කරගෙන යනවා. සේරම අතුරුදහන් වුණාද? ඔව්
සුනෑස. ඔය පෙම්වතුන් සමඟ ආදරෙන් අතුරුදහන් වුණා. ජීවිතයේ තවත් එක් සම්දිස්ථානයක් රංජන් රාමනායක මහත්මයාගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ නවතම චිත්‍රපටි සටන් අධ්‍යක්ෂකවරයා යටතේ මම ඉතාම සතුටු වෙනවා. මොකද මේ චිත්‍රපටයේ සටන් ජවනිකා තාමත් තාත්වික විදිහට මට කරන්නට ඔහු ඒ සියලු පහසුකම් සැපයුවා. ඒ සියලු නිදහස මට ලබා දුන්නා. ඉතින් මම හිතනවා ඔයසි ගඩාවි කියන්නේ වර්තමානයේ තාමත් ගැළපෙන තාමත් විනෝදාස්වාදයෙන් පිරුණු ලස්සනම චිත්‍රපටයක්. ඔහුගේ කාලේ තිබ්බ චිත්‍රපටි වලට වැඩිය වෙන වයිබ් එකකින් තියෙන චිත්‍රපටයක් තමයි මේ ගඩාෆි කියලා කියන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා පවුල පිටින් ඇවිල්ලා බලන්න පුළුවන් වෙනස් විදිහේ පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන චිත්‍රපටයක්. මං හිතනවා වෙනදා රංජනාගේ ෆිල්ම්ස් හැම එකක්ම ආදරෙන් අපේ ප්‍රේක්ෂකයෝ වැළඳගත්තා. ඉතින් මම හිතනවා මේ පාරත් OIC ගඩාෆි චිත්‍රපටයේ මිනිස්සු අනිවාර්යයෙන්ම ආදරෙන් වැළඳගන්නේ කියලා. ඉතින් මම මේකේ කරන්න පොඩි වෙනස් චරිතයක් ඇවිල්ලා බලන්න. සල්හි පැමිණිලි කූඩුව ඇතුළේදී ඒකිව බය අමු කවුරු ගැනද චෝදනා කර සිංහල සිනමාවේ රංජන රාවය බවට රංජන් රාමනායක හැමදාමත් අපේ ජනප්‍රිය ධාරාවතල පත්ව තිබෙනවා කියන එක යළිත් තහවුරුණු චිත්‍රපටයක් තමයි ගඩාෆි චිත්‍රපටය කියලා කියන්නේ. එන්න බලන්න හැම කෙනෙක්ම ලස්සන වැඩක් වෙයි කියලා මම හිතනවා. කට්ටිය ඇවිල්ලා කමෙන්ට් කරන්න හොඳද මියුසික් හොඳයි මම කියන්නේ රංජනයාගේ පැත්තෙන් අහන දෙයක් නේක මාන එකක්. ඉතින් මගේ ෆස්ට් ටයිම් මේ වැඩි OIC ගඩාෆි හැම කෙනෙක්ම ඇවිල්ලා කියන්න ඉතින් ලස්සනයි මම හිතනවා මාර වැඩක්. DNA කාර්ය පොහිදෝයි පවකුටු කරන්නේ. ආලෝකය, කාචය සහ තිර පිටපත එක්ව සැදුණු රසාලිත්ත සිනමාව ගැන තවත් අලුත් කතාබහකින් අපි ලබන සෙනසුරාදාත් උදේ 11:00ට හම්බ වෙමු. මේ සිනස්කෝප්